වසන්ත කාලය නිමා වෙලා ගිම්මානය ඇවිල්ලා. මේ මං ජපානයේ ගත කරන පළවෙනි ගිම්මාන රිතුව. කෙටි රාත්‍රීන්ගෙන් සහ දීර්ඝ උණුසුම් දිවා කාලයන්ගෙන් පිරුණු ගිම්මානය ගතට තරමක් විඩාපරයි. පුංචි කාලේ ඉඳන් මගේ හිතේ කාවැදුණු එක ආශාවක් තමයි හැම තැනම කොළපාටින් පිරුණු කඳු වලින් වට වෙලා තිබ්බ ලස්සන පරිසරයක ජීවත් වෙන එක. ඉතින් දැන් මං ජපානයේ තියෙන ලස්සනම ගමක මගේ තරුණ කාලේ ගත කරනවා. පුංචි කාලේ සීයා චිත්‍රපොත් වලින් කියලා දුන්න දේවල් දැන් මම මගේ ඇස් දෙකෙන්ම දකිනවා. මං හොයපු ජීවිතේ මට හම්බෙලා. ඒත් මේ සුන්දර පරිසරය විඳගන්න මට දැන් අවශ්‍ය කාලය නැහැ. මගේ ජීවිතේ ඒ තරම් ඒකාකාරී වෙලා. ඒ තරමටම කාර්යබහුල වෙලා. ඒත් මොන ප්‍රශ්න තිබ්බත් මේ වගේ ලස්සන ගමක් තියෙනව නේද කියලා මතක් වෙද්දී ඒ හැම දෙයක්ම මතක වෙලා යනවා. මිනස්සන් කොන්නිචිවා. ඉතින් සෑහෙන කාලයකට පස්සේ මම මේ වීඩියෝ එකක් දාන්නේ. මට මේ ටිකේ වීඩියෝ එකක්වත් කරගන්න බැරි වුණා. මොකද JLPT එක්සාම් ඇවිල්ලා තිබ්බා. ඒ වලට බිසි වුණා. ඉතින් ඒක නිසා හරියට මාස දෙකකින් වගේ මේ වීඩියෝ එකක් දාන්නේ. කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා වීඩියෝ දාන්න නැද්ද කියලා. දානවා. දැන් ඉතින් හැමදාම මාසෙට වීඩියෝ 4 ගානේ දානවා. ඉතින් මේ දැන් අපිට අපේ ස්කූල් එකේ නත්සු යසුමියකට නිවාඩු දීලා තියෙන්නේ. හරියටම සති 3ක වගේ කාලයක් තියෙනවා. ඉතින් නත්සු එක ගත්තාම මෙහි දැන් මාර්ම රස්නේ. මම ඉන්න පැත්ත කියන්නේ කුමමුතු වල මේ දවස්වල යනවා සෙල්සියස් අංශක 39 වගේ යන උෂ්ණත්වය. ඉතින් සෑහෙනම අමාරුයි දැනුත් මේ හවස වුණාට දැන් වෙලාව ඇති හවස 5:00 විතර නත්සු එකට හවසත් ගොඩක් එළියයි. රෑ 7-8 වුණත් එළියක් තියෙනවා. ඉතින් අඳුර වැටෙන්නේ පරක් වෙලා. ඉතින් මම නිවාඩු දවසේ ආව පොඩ්ඩක් අද මගේ ගමේ ඇවිදලා පොඩි වීඩියෝ එකක් කරන්න. ඉතින් අපේ ගෙවල් ළඟ ඉඳන් කිලෝමීටර් 8ක් විතර දුරින් තියෙනවා ජින්ජා එකක්. අපි ගිහිල්ලා බලමු. මගේ මේ ෆස්ට් ටයිම් මම මේ ජින්ජා එකට යන. අපි ගිහින් බලමු. සුමසෙන් කොනිචිවා. චොතයි දෙස්ක? ජින්ජාの名前は何ですか？高橋稲荷。もう一回お願いします。高橋稲荷。高橋稲荷神社ですね。高橋稲荷神社。ありがとうございます。これインターネットで調べたんですけど漢字がありますから読めなかったんです。すみません。ありがとうございます。はい。高橋です。高橋稲荷ですね。はい。ありがとうございます。ඉතින් මම මැප් එකේ දාන් ආවා මේ ලොකේෂන් එක. නම කියව ගන්න බැරුණා. ඒකේ මැප් එකේ පෙන්නන්නේ kanji වලින් විතරයි. මේ ජින්ජා එකේ නම තකහෂි ඉනාරි ජින්ජලු. දැන් මම ජපනීස් කෙනෙක්ගෙන් අහපුවා මෙයා එහෙම කිව්වේ. ජින්ජා එකට ඇවිල්ලා ඉන්නේ. මීටර් 500ක් විතර පයින් ආවා. මේ යාළුවෙකුත් ඉන්නවා. ජින්ජා එක පටන් ගන්න දෙනම තියෙනවා ලොකු ගේට් එකක්. මේ වලට කියන්නේ අකතොරි කියලා. අකතොරි ජපනීස් වලින් අකතොරි කියන්නේ. මේ ජින්ජා එක නිකන් අර අමුතුම වයිබ් එකක් තියෙන්නේ. අර පොඩි කාලේ බලපු ජපනීස් කතාවල තියෙන ඒ වටපිටාවමයි තියෙන්නේ. මෙතනින් තමයි යන්න තියෙන්නේ. අපි ගිහින් බලමු ඇතුළට. මේ මොකද වෙන්නේ? මකරුනේ. මේ වීඩියෝ එක ගන්න එන්න මගේ ෆුඩ් සයිකල් එකේ කිලෝමීටර් 9ක් ආවා දාඩිය දාගෙන. ගෙනියව ඒක හින්දා මේක ඉවරනකම් බලන්න. මේ තියෙන්නේ මොනවා හරි ජපනීස් චිත්‍ර ජාතියක් මේගොල්ලන්ගේ. මෙතන මේ තියෙනව නේද? උණත්තක කොළ කෑලි වල ලියලා එල්ලලා. මේකට කියන්නේ තනබතා උත්සවයට කරන විශ් කියලා. ඉතින් අපේ ගක්කොයෙකුනුත් මේක අපිට කරා 7 වෙනි මාසේ 7. එහෙම නැත්නම් ජපානයේ තනබතා උත්සවය. ඉතින් මේ උත්සවයට ඒක දිග කතාවක් තියෙනවා මේ ජපනීස් වලින්. ඒ උත්සවයට තමන්ගේ ප්‍රාර්ථනාවන් ලියලා මෙන්න මේ වගේ කොළයක ලියලා මේ මෙහෙම ගහක එල්ලනවා. මං හිතුවේ මෙතෙන්ට ආවට පස්සේ ඉවර තියලා. නැහැ, තව යන්න තියෙන උඩටම. අපි ගිහින් බලමු. පඩිපෙල් තියෙනවා බර සෙට් එකක්.
හොඳ පණ ගියා මේක නැගලා. උඩට මම නැග්ග පඩිපෙල් 500ක් විතර. ඉතින් මේ ජින්ජවල දැන් මේ ජින්ජගේ මේ වෙලාවෙ ඉන්නේ මම විතරයි. මෙහෙ ඉතින් අපේ ලංකාවේ නම් පන්සල් වලට යනවා කිව්වම සෑහෙන්න මිනිස්සු යනවනේ. හැබැයි මෙහෙ එහෙම අඩුයි මිනිස්සු යනවා නැත්තේ නෑ යනවා ප්‍රසිද්ධ ජින්ජවලට මිනිස්සු යනවා ගිහිල්ලා ඒගොල්ලන්ගේ අර වතාවත් ටික කරනවා එහෙම තමයි. ඒව කරන්නේ අවුරුද්ද එක එක විශේෂ දවස් වලට. නැතුව ලංකාවේ නැති අපි හැමදාම පන්සල් යනවා එහෙමනේ. මේ එහෙම නෑ. ඉතින් මේගොල්ලෝ ඇවිල්ලා ඒ අවුරුද්ද එක දවසක ඒගොල්ලන්ගේ ප්‍රාර්ථනාවන් එහෙම ලියලා කොළවල මේගොල්ලන්ට තියෙනවා මේගොල්ලන්ගේ මේක එක ආවේනික දේවල්. ඉතින් ඒ චාරිත්‍රය එහෙම කරලා තමයි මේගොල්ලෝ යන්නේ. බලන්න මේ කංජි ඔයගලන්ට කියවන්න පුළුවන්ද කියලා. ඕගොල්ලන්ට කොහොමද දන්නේ? මේ හරියෙන් යද්දි මට නිකන් දැනෙන්නේ අපි පොඩි කාලේ බැලුවා මතකද අර පරණ ජපන් චීන කතා මායාවරුන්ගේ ලෝකෙද අන්න ඒ වගේ අර මායා කතා අන්න ඒ වයිබ් එකක් තමයි මට එන්නේ මේ වලින් යද්දි මේ බලන්න මේ ගේට්ටු හැම මේ වගේමයි. කොහොමරි උඩටම ආවා. මෙතන මේ ජින්ජගේ උඩටම නැග්ගාම මේ ගමේ view එක ලස්සනට පේන උඩින් ඉඳන් බලා ගන්න පුළුවන්. උඩටම ආපුවම මෙන්න මේ විදිහට තමයි මේ ගමේ view එක ලස්සනටම පේන්නේ. මේ තියෙන්නේ ඉතින් මං ජීවත් වෙන ගම. ඉතින් දැන් ගෙදර යන්න කියලා බැලුවේ. දැන් වෙලාව මේ හවස 6යි කාලකට වගේ වෙන්නේ. හවස 6යි කාල වුණාට දවල් 2ට 3ට වගේ තද අවුවකුයි රස්නකුයි තියෙනවා. ඉතින් නක්සෝ එකට ඔහොම තමයි හරිම අමාරුයි මේ ඉන්න. ඉතින් එන ඒ වීඩියෝ එකෙන් හම්බෙ මම දන්නවා ඔයගොල්ලෝ මගේ වීඩියෝස් ආසාවෙන් බලනවා කියලා. ඒක නිසා මේ මාසේ ඉඳන් හැම සතියේම එක වීඩියෝ එකක් ගන්න දාන්න මම try කරන්න. එහෙනම් ආයේ වීඩියෝ එකෙන් හම්බෙමු. මිටකුරි තරගතෝ